මුදල් කියන්නේ නිකම්ම නිකං අංකයක් විතරක් නෙමෙයි. මුදල් කියන්නේ තනිකරම ශක්තියක්. මුදල් මිනිස්සුන්ට ලැබෙන අවස්ථාවන් වලදී, ඒ වගේම මුදල් මිනිස්සු වියදම් කරන අවස්ථාවන් වලදී මිනිස්සු පහල කරගන්න හැඟීම මත මුදල් වල මීළඟ ප්‍රතිචාර දැක්වීම හොඳින්ම තීරණය වෙනවා. හිතවතුනි, ඔබ මුදල් ගැන දකින විදිහ, මුදල් ගැන හිතන විදිහ, මේ දේවල් සම්පූර්ණයෙන්ම නොදැනුවත්වම ඔබේ ජීවිතයේ සතුට සාමිය තීරණය කරනවා. මුදල් කියන ශක්තිය සෑම විටම අලයින් වෙන්නේ මිනිස්සෙකුගේ සතුට සාමිය කියන කම්පන පරාසයට විතරයි. මිනිස්සෙක් නිතර පහල කරගන්න සැකය, කනස්සල්ල, බිය කියන මෙන්න මේ වගේ ඉමෝෂන් හැඟීම් වලට මුදල් දක්වන්නේ නෙගටිව් ප්‍රතිචාරයක්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම සූදානම් වෙන්නේ සුප්‍රකට ජපන් ලේඛකයා කෙන් හොන්ඩා විසින් ලියන හැපි මනී කියන කෘතිය ආශ්‍රය කරගෙන ඔබේ ජීවිතයේ ඇතුලේ මුදල් අගහිගකමක් නැතුව નિરાයාසයෙන් ඔබ වෙතට මුදල් ආකර්ෂණය වෙන්න මේ මුදල් වල ශක්තිය කියන සංකල්පය හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා සරලව පියවර 4කින් පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඔබේ ජීවිතයේ ඇතුලේ මුදල් નિરાයාසයෙන් ඔබේ ජීවිතයට ගලා එන්න, මුදල් කියන ශක්තිය සමග කටයුතු කරන්න මම ඔබට යෝජනා කරන පළවෙනි පොයින්ට් එක, පළවෙනි කාරණාව. අන්නේ වැදගත් වටින කාරණාව තමයි ප්‍රැක්ටිස් abundance mindset කියලා කියන්නේ. ඔබ සෑම විටම ඔබේ උඩුහිතින් හිතන්නේ පතන්නේ මට ප්‍රමාණවත් පරිදි සල්ලි ලැබෙන්නේ නැහැ. ඒ වගේම බාහිර ලෝකයේ කම්පිටිෂන් එක වැඩි. මට කිසිම අවස්ථාවක මගේ දේවල් සාර්ථක කරගන්න බෑ. ඒ වගේම අපේ පරම්පරාවේ කවුරුත් මේ වගේ මූල්‍යමය තත්යකට ගිහිල්ලා නැහැ. මෙන්න මේ වගේ මයින්ඩ්සෙට් එකක්, මානසිකත්වයක් ඔබට තියෙනවා නම් අන්න එකට අපි කියනවා scarcity mindset කියලා. නැතිනම් තමන්ගේ හිගකම කියන දේ පිළිබඳව නැවත නැවත හිතන මානසිකත්වය. ජීවිතේ මේ වෙනකොට තමන්ගාව නැති, තමන්ට නොලැබුණ දේවල් ගැන චෝදනා කරන එක, කනස්සල්ලට පත් කරන එක සම්පූර්ණයෙන්ම මුදලේ කම්පන ශක්තියට ගැලපෙන්නේ නැහැ. නමුත් මේ පොයින්ට් එකේ කතා කරන abundant mindset, නැතිනම් තමන්ගාව දැනට තියෙන දේවල් ගැන සතුටු වීම, ඒ දේවල් appreciate කරන mindset එකට අපි කියනවා abundant mindset කියලා. ඔයා කුඩා කාලයේදී ඉඳලා අත්පත් කරගෙන තියෙන කුසලතා, ස්කිල්ස්, ඒ වගේම ඔයා සතුව තියෙන එක්ස්පීරියන්ස්, අත්දැකීම්, ඒත් එක්ක ඔයා ගාව තියෙන සපෝට් සිස්ටම් එක, නැතිනම් රිලේෂන්ෂිප්, මෙන්න මේ දේවල් වලට තමයි හැපි මනී කියන කෘතියේ කෙන් හොන්ඩා රියල් වෙල්ත් එක කියලා හඳුන්වන්නේ. මෙන්න මේ දේවල් ගැන සතුටටපත් වීම, ඒ දේවල් වලින් තෘප්තිමත් වීම, අන්න එකට අපි කියනවා abundant mindset කියලා. අන්නේ විදිහට තමන් සතුව තියෙන ස්කිල්, එක්ස්පීරියන්ස්, රිලේෂන්ෂිප්, සපෝට් සිස්ටම් පාවිච්චි කරලා කරන දේවල් වලට ලැබෙන රෙස්පොන්ඩ් එක තමයි මුදල් කියන්නේ කියලා කෙන් හොන්ඩා කියනවා. ඉතින් මේ පළවෙනි පොයින්ට් එකෙන් හොඳින් තේරුම් ගන්න, තමන් සතුව නැති දේවල් ගැන වද වෙලා හිතනුවට වඩා තමන් ගාව තියෙන ඇසෙට් වත්කම් ගැන ඇප්‍රීසියේට් කරන්න, ඒ දේවල් ගැන තෘප්තිමත් වෙන්න, අන්න ඒක ඔබේ මුදලට සම්බන්ධ කම්පන ශක්තියට, ඔබේ වයිබ්‍රේෂන් එක අලයින් කරන්න හේතුවක් වෙනවා. අපි මේකට සරලව කියනවා money is a tool mentality කියලා. නැතිනම් සල්ලි කියන්නේ උපකරණයක්. ඔබේ ජීවිතයේ සතුට වෙනුවෙන් ඔබේ ස්කිල්ස් වලට, ඔබේ එක්ස්පීරියන්ස් වලට රෙස්පොන්ඩ් කරන ශක්තියක්. අන්නේ දේ තේරුම් ගැනීම, ඒ මයින්ඩ්සෙට් එකේ ඉඳීම ඔබට මුදල් තමන්ගේ ජීවිතයට નિરાයාසයෙන් ගලා එම වැඩි කර දේවි. මීළඟට මුදල් નિરાයාසයෙන් ඔබේ ජීවිතයට ගලා එන්න, මුදල් සමග හොඳින් කටයුතු කරන්න මම ඔබට යෝජනා කරන දෙවන වැදගත් කාරණාව පොයින්ට් එක. අන්නේ වැදගත් කාරණාව තමයි focus on more EQ than IQ. මේ කාරණාවේදී අදහස් කරන්නේ money IQ, නැතිනම් මුදල් සම්බන්ධ බුද්ධියට වඩා money EQ, නැතිනම් මුදල් සම්බන්ධ හැඟීම් වලට වැඩිපුර අවධානය යොමු කරන්න කියන කාරණාව. ගොඩක් මිනිස්සු ඉන්වෙස්ට් කරන හැටි දන්නවා සහ ඒ සම්බන්ධ නොලෙජ් එක හොයනවා. ඉතුරු කරන හැටි, සේව් කරන හැටි දන්නවා. ඒ වගේම බිස්නස් මොඩල් හදන හැටි, ඒ වගේම බිස්නස් වලදී පර්ෆෝම් කරන හැටි හොඳින් ඉගෙන ගන්නවා. නමුත් ගොඩක් මිනිස්සු ඉගෙන ගන්නේ නැහැ තමන්ට සල්ලි ලැබෙනකොට තමන්ගේ මනස සංසුන්ව තියාගන්නේ කොහොමද? ඒ වගේම තමන්ගේ ජීවිතයේ සල්ලි වියදම් කරනකොට තමන්ගේ මනසේ හැඟීම් වල කන්ඩිෂන් එක මොන විදියට තියාගන්න ඕනද? ඒත් එක්ක තමන්ගේ ජීවිතයේ තවත් මිනිස්සෙකුට තමන්ගේ මුදල් ෂෙයා කරනකොට තමන්ගේ මනසේ ඇතිවෙන හැඟීම් පාලනය කරගන්නේ කොහොමද? මෙන්න මේ දේවල් සම්බන්ධව ගොඩක් මිනිස්සුන්ගේ අවධානය යන්නේ නැහැ. බොහෝ අවස්ථාවල මිනිස්සෙකුගේ මනස මුදල් සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ ටිකක් වැඩිපුර නෙගටිව් විදිහට. මොකද මිනිස්සෙකුගේ මොළය හැම වෙලෙම කැමති ඒ මිනිස්සයව සර්වයිව් කරන්න, ජීවත් කරවලා සැප පහසුවට තියන්න. අන්නේ සඳහා මුදල් කියන මනසේ සංකල්පය දැඩි ලෙස අවශ්‍ය කරන නිසා මිනිසුන්ට මුදල් ලැබෙද්දී අධික තණ්හාව වගේ හැඟීම් සිහියට එනවා. ඒ වගේම මිනිස්සු මුදල් වියදම් කරද්දී බය කියන හැඟීම, ඒ වගේම අනාරක්ෂිත හැඟීම් මනස විසින් සිහියට විටින් විට එවනවා.
අන්නේ විටින් විට ඇතිවන හැඟීම් සිතුවිලි වලට පොහොර දාලා ඔබ සිහියෙන් සංවේදී වුණොත්, ඒ ගැන බියටපත් වුණොත්, දුකටපත් වුණොත්, තණ්හාවටපත් වුණොත්, අන්න එතනදී මුදලට සම්බන්ධ කම්පන ශක්තියෙන් ඔබ ඈත් වෙනවා. ඒ වගේම ඔබේ අලයින්මන්ට් එක බිඳෙනවා. ඉතින් සෑම විටම සාමයෙන් සිහියෙන් මුදල් පරිහරණය කරන්න, මුදල් සම්බන්ධ ගනුදෙනු කරනකොට, මනස ඔබව හැඟීම්බර කරන්න හදනකොට, ඒ ඍණාත්මක සිතුවිලි හැඟීම් හොඳින් සිහියෙන් දකින්න, ඒවා මගහරින්න, ඔබේ උඩුසිත තැන්පත්ව සංසුන්ව සතුටින් තියාගන්න බලන්න. අන්න ඒක ඔබට මනි EQ එක කම්ප්ලීට් කරලා දේවි. ඒ වගේම ඔබට මුදලේ ශක්තිය සමග අලයින් වෙලා નિરાයාසයෙන් මුදල් ඔබේ ජීවිතයට ගලා එන ප්‍රතිශතය ප්‍රොබබිලිටි එක වැඩි කරගැනීමේ හැකියාව ලැබෙවි. මීළඟට ඔබේ ජීවිතයට ඉතා පහසුවෙන් මුදල් ගලා එන්න, මුදල් සම්බන්ධව කටයුතු කරන්න මම ඔබට යෝජනා කරන තුන්වන වැදගත් කාරණාව, තුන්වන වැදගත් පොයින්ට් එක. අන්නේ වැදගත් කාරණාව තමයි ප්‍රැක්ටිස් තෑන්ක්ෆුල්නස්, නැතිනම් ස්තුතිවන්තභාවය පුහුණු කරන්න. කෙන් හොන්ඩා තමන්ගේ කෘතිය කියනවා, සල්ලි කියන්නේ හරියට වතුර වගේ. ඔයා සෑම විටම මුදල් සම්බන්ධව බය වෙනවා නම්, සැක කරනවා නම්, ඒක ලැබෙයිද කියලා හිතනවා නම්, අන්නේ සල්ලි සම්බන්ධ ෆ්ලෝ එක, ඒ වතුර වගේ තියෙන ස්වභාවය නවතින්න පටන් ගන්නවා. ඔව් ජපන් භාෂාවෙන් කියනවා අරිගතෝ. මුදල් ඔබේ ජීවිතයට ලැබෙනකොට ඒටත් ස්තුතිවන්ත වෙන්න, ඔබ යමකට මුදල් ලබා දෙනකොට ඒ සඳහාත් ස්තුතිවන්ත වෙන්න. මෙන්න මේ විදිහට සෑම විටම තෑන්ක්ෆුල්නස් එක, ස්තුතිවන්තභාවය තමන්ගේ ජීවිතයේදී මුදල් එක්ක ප්‍රැක්ටිස් කරනකොට ඔබට මුදලේ ශක්තියට ඔබේ කම්පන ශක්තිය මැච් කරන්න, ඇලයින් කරන්න පුළුවන් වෙන වගේම નિરાයාසයෙන් මුදල් ඔබේ ජීවිතයට ගලා එම වැඩි වෙනවා කියලා කියනවා. ඉතින් ඔබේ ජීවිතයට මුදල් ගලා එන හැම අවස්ථාවකදීම තෑන්ක්ෆුල් වෙන්න, සතුටු වෙන්න, ඒ වගේම කුමක් හෝ දෙයකට මුදල් ඔබේ ජීවිතෙන් ගලා යනවා නම් ඒ අවස්ථාවන් වලත් සාමය පවත්වා ගන්න, සතුටු වෙන්න. අන්න ඒක ඔබට ලොකු උත්සාහයක් නැතුව ඔබේ ජීවිතයට මුදල් ගලා එම වැඩි කර දේවි. මීළඟට ඔබේ ජීවිතයේදී මුදල් අගහිගකමක් නැතුව, ලොකු ආයාසයක් නැතුව ගලා එන්න මුදල් සම්බන්ධව කටයුතු කිරීමේදී වැදගත් වන මම ඔයාලට යෝජනා කරන හතරවෙනි කාරණාව. අන්නේ වැදගත් කාරණාව තමයි focus on contribution not money. ඔබේ ජීවිතයේ ඇතුළේ ඔබ සෑම විටම මුදල් ගැන වද වෙනකොට සෑම විටම ඔබේ ජීවිතෙන් මුදල් දුරස් වෙනවා. ඒ වගේම මුදල් හිග වෙන්න පටන් ගන්නවා. ඔබ ඔබේ ජීවිතේ කරන දේවල් වඩාත් ආසාවෙන් නිදහසේ හොඳින් කරන්න බලනකොට මුදල් කියන දේ ඔබට ඒ ලබා දෙන සේවයට, මිනිස්සුන්ට ලබා දෙන වටිනාකමට බයි ප්‍රොඩක්ට් එකක් හැටියට, රෙස්පොන්ඩ් එක හැටියට નિરાයාසයෙන්ම ලැබෙනවා. කෙන් හොන්ඩා විසින් තමන්ගේ හැපි මනී කියන කෘතියේ මෙන්න මේ විදිහට සඳහන් කරනවා. ඔබ වැඩිපුර මිනිස්සුන්ට සර්විස් එක දෙනකොට, කන්ට්‍රිබියුෂන් එක, උපකාරය ලබා දෙනකොට, අන්නේ ප්‍රොසෙස් එකට පමණක් අවධානය දීලා මුදල් ගැන, අවුට්පුට් එක ගැන වද නොවෙනකොට નિરાයාසයෙන්ම මුදල් ඔබේ ජීවිතයට ගලා එනවා කියලා කෙන් හොන්ඩා කියනවා. ඉතින් ඔබේ ජීවිතේ මුදල් හම්බ කරන්න ඔබ කරන ප්‍රොසෙස් එක වඩාත් හොඳින්, වඩාත් වැඩිපුර කරන්න පටන් ගන්න. අවුට්පුට් එක නැතිනම් මුදල් කොපමණ ප්‍රමාණවලින් ලැබෙවිද කියන එකට වඩා අන්නේ ප්‍රොසෙස් එකට අවධානය දීම, එය සතුටින් හොඳින් කිරීම ඔබට මුදල් වැඩි වැඩියෙන් ලැබීම සහ මුදල් සම්බන්ධ අගහිගකම් වලින් මිදීමට උදව් වෙනවා කියලා මෙන්න මේ හැපි මනී කෘතියේදී වඩාත් හොඳින් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කිව්ව කරුණු කාරණා හතර ඔබ මුදල් සම්බන්ධව ගනුදෙනු කිරීමේදී යොදා ගන්න, ප්‍රැක්ටිස් කරන්න, ඔබේ EQ එක හදා ගන්න ඔබට යොදා ගන්න පුළුවන් නම් ඔබට කලින්ට වඩා ඔබේ පොකට් එක හිස් වෙන එකක් නෑ. ඒ වගේම අගහිගකම් නැතුව මුදල් නැවත නැවත ඔබ වෙතට ගලාගෙන එවි. කෙන් හොන්ඩා මෙන්න මේකට හරි ලස්සන කතාවක් තමන්ගේ කෘතියේ කියනවා. මුදල් වලට ඔබ ස්තුතිවන්තව සලකනකොට, මුදල් වලට අලයින් වෙලා සතුටින් ඔබ පාවිච්චි කරනකොට මුදල් ඔබ එක්ක hina වෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් මුදල් ඔබ එක්ක hina වෙන්න අවශ්‍ය නම් මෙන්න මේ කිව්ව කාරණා හතර ඔබේ ජීවිතේ ප්‍රායෝගිකව යොදා ගන්න. අන්න ඒ ප්‍රතිඵල අමතක නොකර මෙම වීඩියෝ එකේ කමෙන්ට් එකකින් මාසයක් අවසානයේ සඳහන් කරන්න. ඔබට ජය.